මේ පන්තිය මේ එන්ට්‍රි ජූලි විභාගය සඳහා තමයි ටාගට් කරලා කරන්නේ. එතකොට මාස දෙකකින් විතර මම හිතනවා මේ ඔක්කොම ග්‍රැමර් ටික ඔක්කොම සෝමද්ද මේකේ තියෙන ග්‍රැමර් පැටර්න්ස් 150ක් විතර කරන්න පුළුවන් කියලා හිතනවා. ඊට පස්සේ දොක්කයි මම ප්‍රධාන වශයෙන් දොක්කයි එකයි මේ කංචිදන් ලිස්ට් ලබා දෙන්නම්. මේ දොක්කයි එක කරලා බලන්න. මේ චෝකයි එකත් සෑහෙන උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට සමහර ජපාන් ජාතික ගුරු සමහර මම ගෙන්නන්න ඉඩ තියෙනවා. හරිද? මේ කුමාරි විභාගයේ ජූලි එක්සෑම් වලට එනකොට ඔයගලන්ට මේ එන්ට්‍රි කරගන්න පුළුවන් තත්ත්වයට මම උදව් කරන්නම්. ඉතින් මහන්සිලා කරන්න අර ඉස්සර N4 විභාගේ වගේ නෙමෙයි. චුට්ටක් එන්ට්‍රි කියන්නේ චුට්ටක් ඊට වඩා අමාරුයිනේ. මහන්සි වෙන්න ඕන. අපි නම් ඉතින් N5 නම් නේ පාඩම් කළෙත් නෑනේ. නිකන් ආගෙන ඉඳලා තමයි. කලේ N4 එකත් සාමාන්‍ය ටිකක් පාඩම් කරලා බලලා N3 එක නම් එහෙම වෙන්නේ නෑ. ටිකක් මහන්සිලා කරන්න. එදා මම ග්‍රැමර් පැටර්න් 5ක් විතර කළා. අද මේ අපි බලමු 6 වෙනි එක ඉඳන් කරන්න. හරිද? අද ඉගෙන ගන්නේ මේ රයිට් ඔක්කොම හරිනේ. අද මේ නාන්තකත් තබිනී කියන තේරුම තියෙන්නේ තබිනී. එතකොට යම් ක්‍රියාවක් හරිද? යම් ක්‍රියාවක් කරන හැම වෙලාවකම වගේ හරි කාලයක් නේ ඊළඟ යමක් සිදු කරන වාරයක් පාසා අර අදාසි මේ තබිනි කියන එක පාවිච්චි කරනවා. ඒක යෙදෙන විදිහ මෙහෙමයි. තබිනි කියන එකට අපිට යොදන්න පුළුවන් මේ ක්‍රියාපදක ඩික්ෂනරි ෆෝම් එකෙන් තමයි තබිනි කියන එක දාන්න පුළුවන්. හරි ඒ කියන්නේ මේක ඇත්තම මේ නාමපදයක් කියන එක නෙමෙයි. මේක ක්‍රියා කරන්නේ තබිනි කියන එක. නාමපදයක් වගේ තමයි කරන්නේ. ඒ මොකද ක්‍රියාපදයක මේ ඩික්ෂනරි ෆෝම් ජිසෝක එක දෙක තබිනි දාන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒක නිකන් නාමපදයක් වගේක් වෙන්න ඕන. නැත්තම් කොතෝ වගේ ඒ වගේ දෙයක් වෙන්න ඕන. මේක නාමපදයක් කියලා කියන එක නෙමෙයි මම කියන්නේ. හරිද? අර ඔයගලන්ට මතක තියාගන්න විදියක් විතරයි කියලා තියෙන්නේ. උතර මේක තවත් යෙදෙන්න පුළුවන් විදියක් තමයි නාමපදයක්. උතර නාමපදයක් එක නාමපදයක් යෙදෙනා නම් මේ අපි මෙතනට එතකොට නෝ එක දාගන්න ඕනනේ. ඉතින් ඒකයි මේ කටපාඩම් කරගන්න එපා. චුට්ටක් මේ මම මේ කියලා දීපු විදිහට චුට්ටක් මතක නැහැ. නැත්තම් මේව කවදාත් මේ පැටර්න්ස් නම් කටපාඩම් කරන්න බෑ. නැත්තම් අර උදාහරණ කරලම මතක තියාගත්ත යුතුයි. අපි බලමු උදාහරණ. ඇය සකුරා මල් බලන හැම වෙලාවකම ෆොටෝ ගන්නවා. එතන ඇය කියලා කියන කනෝජ්ජෝනේ. අපි දැන් අපි මේ කනෝජ ගැන කතා කරන්නේ. කනෝජ කියලා දාලා වා කියලා දාලා එතන වා කියලා දානවානේ. ඒ ගැන කතා කරන්නේ. මල් බලන හැමදාන්නේ මෙතනදී පොඩ්ඩක් තියෙනවා. මෙතන මේ සකුරා මල් කියලා තියෙනවානේ. සකුරා ඕ මිරු. උතර ඒ හැම වෙලාවකම කියන අදහසට තමයි මෙතන තබිනි කියලා දාන්නේ. තබිනි හරිද? සසින් ඕ තොරිමස්. පැහැදිලි හෙදිච්චද? උතර මේ මිරු කියන්නේ ජිසෝකයගනේ. හරිද? මේ දෙවෙනි කාන්තේ එතන එක තබිනිත් එක යොදන්න පුළුවන්. හරි? අපි ඊළඟ බලමු. මම ටීවී බලන හැම වෙලාවකම කරන්ට් එක යනවා. උතර අධිච්ඡන්ද ඉතිරිසින් මැරලානේ. මම ටීවී බලන හැම වෙලාවකම කරන්ට් එක යනවා කියලා කිව්වොත් වතාසිවා
හරිද? තෙරේමි ඕ මීරු තබිනි. ටීවී එක බලන හැම වෙලාවකම ඒ කාලෙකදී නේ කරන්ට් එකට දෙන්කි කියලා කියන බුලන්නේ. දෙන්කි ගා කේමස්. හරිද? කේමස්. ඒක නේ හරිද? මතර මේක මේ කේමස් නේ මේක මේ ජිජෝසි ගන්නේ කේමස් කියන්නේ. ඒක නම් දෙන්කි අධ්‍යයන නොමිලේ කරන කවුද? සොරි මක ප්‍රශ්නයක්ද? මයික් එක ඔෆ් කරගන්න. හරි මේ ප්‍රශ්නයක් නෑ. හරිද? මේ හරිද? මේ උතර දෙන්කිගා කියමස් නේ. එතන මේ ගා කියමස් කියලා කියන්නේ. නේ විදුලිය මේ කියන්නේ නිවෙනා කියන කවුරුත් නිවල නෙමෙයි. කෙසිමස් නෙමෙයි කියමස්. හරි. හරි. උතකට මේවයි ඊළඟ බලමු. තාත්තා පිටරට යන හැම වෙලෙම ගොඩක් සීවටන මිලදීගෙන එනවා. උතර චිචි වනේ. චිචි ගැන කතා කරන්නේ. චිචිවා පිටරට යන හැම වෙලෙම උතර ගායික ඉකු තබිනි ගොඩක් සීවටන කියන්නේ තක්සාන්නේ තක්සා සීවටන කියන්නේ ඔමියාගේනේ ඔමියාගේ කත්තෙකිමස් නේ හරිද ඔමියාගේ කත්තෙකිමස් කියලා කියන්න පුළුවන් එතකොට මේ ඔමියාගේ ඕත් කත්තෙකිමස් කියලා කියන්නත් පුළුවන් හරි ඔමියාගේ කත්තෙකිමස් පැහැදිලිද ඊළඟට බලමු ඊළඟ උදාහරණේ මේ පුළුවන් තරම් උදාහරණ මමත් ඉදිරියට කරන්නම් මේ කරලා ස්පෝකන් සයිට් එකත් ගොඩනගා ගන්න බලන්න එන්ට්‍රි කරනවා කියන්නේ ස්පෝකන් එකත් පුළුවන් වුණොත් ඔයගලන්ට සෑහෙන ජයග්‍රහණයක් කරන්න පුළුවන් ජපානයේ ඊළඟට පදිංචිය මාරු වන වාරයක් පාසා බඩු ප්‍රමාණය අඩු බවට පත් වෙනවා පදිංචිය මාරු වෙනවා කියන්නේ මේ සාමාන්‍ය හික්කොසි සුරු කියලා කියන්නේ හික්කොසි හරිද හික්කොසි කියන්නේ මේ නේ ගෙවල් මාරු කරන එකට හික්කොසිනෝ තබිනි දැන් හික්කොසි කියන එක අපි නාම පදයක් විදිහට මෙතන දෙන්නේ නේ ගෙවල් මාරු කරන එක හරි උතර නෝ කියලා දාලා තබිනි මම කියව නෝත් එක දෙන්නේ නෝ තබිනි නිමත්සු නිමත්සු ගා එතන වැරදි හරි ස්කුණාකුණරු හරිද මෙතන ගා දැම්මේ ඇයිද මෙතන මේ විශේෂණ පදයක් ඉන්නනේ ස්කුණායි කියන එක හරි ස්කුණාකුණරි මාසරි එතන මේ හරිද ඊළඟ උදාහරණ බලමු මෙම සින්දුව අසමින් සිටින වාරයක් පාසාම ඔහු ගැන මතක් වෙනවා හරිද මෙම සින්දුව කියලා කියන්නේ කොනොක්කියකු ඕ කිකු තබිනිනේ අසමි කීත අසමින් සිටින කියලා මෙතන තාර ලස්සනයි කීතේරු තබිනි කියලා දාමු අහන විට නෙමේ මේ අකි අයියා සෝරි ආසමින් සිටින වාරයක් පාසාම මෙතන කීතේරු තබිනි කියලා කියනවා කිකු තබිනි කියලා කියන්නත් පුළුවන් අවුලක් නැහැ හරිද
ඔහු ගැන මතක් වෙනවා. කරණ ගොතෝ ඔමයි මස් නෙමෙයි. මේ ගොඩාක් වැරදි තියෙනවා. හරි. ඔමයි දසි මස් කියලා කියන්නේ. හරි. ඔමයි දසි මස්. හරි. ඊළඟට ඔහු හමුවන වාරයක් පාසා විවිධ කාන්තාවන් සමග සතුටු වෙ ඉන්නවා. නේ ඔව්. කරේවා අවුතබිනි. ඉරේන ජොසේතෝ තනුසින් දේරෝ කියලා කිව්වොත් ගොඩක් හොඳයි. මේ තනුසින් නේ තනු සතුටු වෙමින් තනුසින් දෙමස් කියලා කියන්නත් පුළුවන්. ඉස්සනෙරි මෙතන එකට ඉන්නා වගේ තේරුමක් තියෙන්නේ. හරිද? තනුසින් දේරු. එවෙන. මෙතන චුට්ටක් මට වැරදුනා නේ පොඩ්ඩක්. ස්කුණා කුණාරුවන් හරිද? පොඩ්ඩක්. සුවන්නේ හරි. ඊළඟට ඔකිනි කියන එක බලමු. ඔකිනිනේ නේ උදාහරණ දවසට සැරයක් මාසයට සැරයක් පැය 8කට වරක් හරිද? ඒ වාර ඒ හඳුනන තමයි ඔකිනි කියන එක උදාන්නේ. උතර දවසට සැරයක් කියලා කියනවා නම් මේවයි හරිද? මේ අපි බලමු උදාහරණයක් තේරුම් ගමු. ඒ වගේලාට තමයි ඔකිනික යොදන්නේ නාමපදයට. හරි. උතර මෙතනදී මේ ස්ටේෂන් එක පැත්තේ මීටර් 50යි 50ට කන්විනියන්ස් ස්ටෝර් තිබෙනවා. උතර ස්ටේෂන් එක පැත්තේ එකින ආකුනි කියලා කියන්නත් පුළුවන් එකිනෝ එන්නි කියලා කියන්නත් පුළුවන්. උතර මේ මීටර් 50යි 50ට කියලා කියනවා නම් අපි මෙහෙමයි කියන්නේ නේ ගොජු මේතරු ඔකිනි ඔකිනි කොම්බිනිගා අරිමස් නේ ජපානයේ සාමාන්‍යමයි හරිද කොම්බිනිගා අරිමස් ඊළඟ උදාහරණ බලමු මේ බේත පෑ 8කට වරක් නේ සැරයක් කියනවා 8කට වරක් වගේ එකක් හරිද 8කට සැරයක් කියලා කියන වරක් නැත් සැර බොන්න කියලා කියනවා නම් කොණු කුසිරියෝ හච්චිදිකං ඔකිනි නොන්දෙ කුඩසයිනේ ඊළඟ කොළඹ පැත්තට යන බස් නේ විනාඩි 10න් 10ට තියෙනවා. උතර කොළඹ නොහොනි යුක්කු හරිද? බාස්වා ජුප්පුන් ඔකිනි අරිමස් ජුප්පුන් ඔකි. දැන් ඉකි කියලා දාන්නත් පුළුවන්. නේ ඉකු බාස්වා කියලා දාන්න ඕන හරි. එකම කංජිය තමයි හරි. මේ ජුප්පුන් ඔකිනි අරිමස් කියලා කියන්න පුළුවන්. තේරෙනවද? ඔකිනි කියන එක දැන් අපි වාර ගානක් සඳහන්නේ සැරයක් හරි වරක් හරි ඒ වගේ තුනනේ. ඒ එතකොට දවසකට සැරයක් හරිද? මාසිකට සැරයක් පැයකට වරක්. එතකොට මිනිත්තු 10කට වරක්. ඒ වගේ තමයි එලා තියෙන්නේ. ඊළඟට බලමු අටවෙනි උදාහරණ ඔසෙරග අරු. මෙතනදී වැදගත් මේකයි යම් සිදුවීමේ අවදානමක් තිබෙන බව අංගවලින්ට හරිද? උදාහරණට නරක දෙයක් සිදුව හැකි යනුවෙන් ප්‍රකාශ කරන විට
කතකයාගේ බිය කනගාටුදායක හැඟීම් ප්‍රසාරණයට මේක ගොඩාක් කාලගුණ අර වාර්තා කරනකොට ඔසරගාරිවස්නේ කියවනේ නේ තයිෆිගක්කුරු ඔසරගාරේ මස් කියලා ඒවා කියන අවස්ථා තියෙනවා. අර බලමු අපි ඒක යෙදෙන ඇටි ක්‍රියාපදක ප්ලේන් ෆෝම් එක. උතන ක්‍රියාපද ප්ලේන් ෆෝම් එක කිව්වා මෙහෙමයි. ජිසෝකේ ඉකුනේ ඉකු කියන එක තියෙනවා ප්ලේන් ෆෝම් එකට. අර ඒකේ හරිද? උතන ඉත්තක්නේ ඉත්තා කියන එක තියෙනවා. නේ ඉකනයි කියන ඉකනකත්තා ඒ වගේ ප්ලේන් ෆෝම් එක කියන්නේ ෆුත්සුකේ කියන එක තමයි ප්ලේන් ෆෝම් එක කියන්නේ. ඒකත් එක ඔසරේගා කියන එක දාන්න පුළුවන්. හරි. උතරත් ඒකත් මෙතරත් චුට්ට නාමපදයක් වගේ තමයි ක්‍රියා කරන්නේ. උතර මේක නාමපදයක් එකේ දෙනවා නම් නාමපදයක් නෝ ඔසරේගා කියලා දාන්න. මේවා කටපාඩම් කරන්න යන්න එපා දෙයනේ. හරිද? මේ පුළුවන් තරම් උදාහරණ එකකින් මතක තියාගන්න බලන්න. හරි. ඔයගොල්ලෝ ටිකක් උදාහරණ කරන තරමට නිකම් මතක හිටි. ඊළඟට IB සමාගම බංකොලොත් වීමේ අවදානමක් තියෙනවා. ඒතර සමාගම කයිසනේ IB කයිසා වා තොසන් සුරු කියලා කියන්නේ බංකොලොත් වෙනවා. හරිද? තොසන් සුරු හරිද? ඔසරේගා තමයි අවදානමත් ගා අරිමස් කියලා කියනවා. උතර මෙතන ක්‍රියාපදික ෆුත්සුකේ දාලා තොසන් සුරු කියන එකට ෆුත්සුකේනේ මෙතන. ඒකට ඔසරේගා අරිමස් කියලා කියනවා. ඊළඟට රෝගේ නරකතට හැරීමේ අවදානමක් තියෙනවා. උතර බියෝකි ගා අක්කසුරු කියලා කියනවා නේ. නේ. ඒක නරක අතර යනකොට අක්කසුරු උතර අවදානමට කියන ඔසරේ ගා අරිමස් කියලා කියන්නේ. හරිද? ඊළඟට ටිකකට කලින් විශාල භූමිකම්පාවක් ඇති වුණා. අද සුනාමි අවදානමක් තියෙනවා. මේක අර මේ තෙන්කිනෝ දෙස්නේ මේ වෙදගස්ටිංගට චොත්තසක්කි ඕජිසිංගා අරිමස්තා කියලා කියන ටීවී එකේ. හරිද? ඊළඟට සුනාමි නෝ ඔසරේගා අරිමස් කියලා කියනවා. නේ අවදානමක් තියෙනවා. මින්නසම් කයිගම් කරා අනරෙත් කොටසයි කියලා ඒවා කියනනේ. හරිද? රයිට් ඕකේ. ඔය දැන් ඔසරේ කියන එක තේරුණාද? මොන හරි අපෑදයක් තියෙනවා මට WhatsApp කරන්න. තව ඔයගලන්ට ඊළඟ පන්තියේදී මට තව උදාහරණ දෙන්නකෝ මන්ට. මට ඉතින් හතරක් පහක් දෙන්න උදාහරණ හදලා දෙන්නම්. එහෙම අවුලක් නැහැ. හරිද? ඊළඟට 9 එක බලමු. නාන්තක මොකක් හරි ගා කියලා කික්කකේදී. කික්කකේ කියන්නේ කික්කගේ අර හේතුවක් තිබුණා කියන තේරුම තමයි. හරිද? හරිද? නැත්තම් ඕ කික්කකේ කියලා කියනවා. ඕ කික්කකේ කියලා කියනවා. යම් දෙයක් කිරීමට මුල් වූ හේතුව පිළිබඳ කියවේ. තර යම් කිසි දෙයක් වුණ එකක් නේ කික්ක කියන්නේ මොකක් හරි ක්‍රියාපදයක් තාපුනේ. අතීත කාලෙන් දාලා යම්සි ඒ දෙයක් වෙච්ච ඒ කොතෝගා අපිට ඒ කොතෝගා කියලා තිබ්බොත් නේ මොකක් හරි වුණ දෙයක් හරි ඒ කික්කකේදී ඒ හේතුවෙන් හරිද? එහෙම කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම මේ හරි
කොතෝ ඕ කික්කකෙනි කියලා කියන්නත් පුළුවන්. නැත්තම් නාමපදයක් ගා කික්කකේ දේ හරි ඕ දාලා දේ කියලා කියන්නත් පුළුවන්. නැත්තම් ඕ කික්කකෙනි කියලා කියන්නත් පුළුවන්. හරි. නේ ඕ කික්කකෙනි කියලා කියන්න පුළුවන්. නැත්තම් කික්ක දේ කියලා මෙතන මේ ග්‍රැමර් ෆෝම්ස් දෙකක් තියෙනවා. හරි. මේක එක කික්කකේ දේ කියන එකක් දෙන්න පුළුවන්. ඕ කික්කකෙනි කියලා කියන්නත් පුළුවන්. හරි. අපි බලමු මම කිව්වට තේරුණාද ඔයගලන්ට? මට නම් ඒ දවස්වල තේරුන්නේ නැහැ. හරි. මේ ඊළාට විවාහයේ හේතුවෙන් අලුත් ගයක් හැදුවා. ඒතර කෙක්කොන් සිතා කොතෝගා හරි විහාච්ච හරිද? ඒ හේතුව ගා කියලා කික්කකේද කියන්න මතක තියාගන්න. හරිද? මෙතන ගා කික්කකේද නේ ඒ හේතුවෙන් අලුත් ගයක් හැදුවා. අතරසි උචියෝ තතෙමස්තා කික්කකේ දෙ තාක බලමු අනිත් විදේශ සංචාර හේතුවෙන් ලෝකයේ දේවල් ගැන ආසාවක් ඇති වුණා. කායිගයි රෙගෝගා එතන අඩුවක් තියෙනවානේ. සිතා කොතෝගා කික්කකේද සේකායිනෝ කොතෝනි නේ කියෝමියෝ මොචිමස්තා නේ විදේශ රටවල සංචාර කර හේතුවෙන් මේ ලෝකයේ දේවල් ගැන ආසාවක් ඇති වුණා නේ. සේකායින කොතෝ කියන්නේ විදේශ ලෝකයේ දේවල් ගැන කොතෝනි කියෝමියෝ මොචිමස්තා. මෙතන විශාල වැරද්දක් තියෙනවා මේ සිතා කොතෝ කියන එක. හරි. කායිගයි රියෝකෝ සිතා කොතෝගා කික්කකේද එහෙම එන්න ඕන. හරිද? ඊළඟට ඔසින් බලපු එක හේතුවෙන් ජපන් භාෂාව ඉගෙන ගන්න පටන් ගත්තා. ඔසින් කියලා දන්නවනේ මේ ජපානයේ පරණ චිත්‍රපටයක් අපි ලංකාවේ අතර සෑහෙන ප්‍රසිද්ධයි. ජපානුත් පුදුම වෙනවා. හරිද? මේ ඒක මේ හරිද? ඉතින් ඔසින් ඕ මීතා කොතෝගා කික්කකේද නේ නියෝංගෝ ඕ බෙන්කියෝ හජිමස්තා. දැන් බෙන්කියෝ මෙතන බෙන්කියෝ ගාවේ නෝන නැත්තම් එහෙම නැත්තම් මෙතන නෝන බෙන්කියෝ සී හජිමේ මස්තා කියලා එන්න ඕන. හරි. අද මේ හරි වැරදින එක හොඳයි. මොකද අපිට තා දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මේ හරි. ඊළඟට බලමු 10 නී නාන්තක නී කකෙතේ. හරිද? ඒක තේරුම කරා මදේ කියන එක තේරුම. උතර උදාහරණ බලන්න n1 කරා n නී නිකකෙතේ.
इनके नाम पदයක් හරි කරා එන් නීනි කගෙතේ ආරම්භය සහ අවසානයේ නිශ්චිත පැවසි නොහැකි අවස්ථාවල තෙන කාලය සහ ස්ථානය සඳහා පමණක් යොදා ගන්නවා මේක හරි මේක වැදගත් හරි උතර බලමු හරි ඊළඟට උදේ සිට රෑ දක්වා විවිධ වැඩසටහන් තියෙනවා අසාකරා යෝරු අසාකරා යෝරු නි කකෙතේ උදේ සිට රෑ දක්වා කියන එක හරිද අපි උතර මේ ආරම්භ සාධ නිශ්චිත පැවසින උදේ සිට රෑ ගොත් හරියට වෙලාවක් නැහැනේ නැත්තම් කරාමදී කියලා දාන්න පුළුවන් නේ හරිද මෙයාගිලාට දාන්න පුළුවන් කකෙතේ විවිධ වසනන් ඉරවරන බංගමිගා අරිමස් right ඊළඟට සිබියා කියන්නේ ජපානයේ එන්න ප්‍රසිද්ධ නගරයක් සින්ජුකු කියන්නේ ඒකමයි සෑහන නේ තරුණයාගේ ප්‍රසිද්ධ නගර දෙයක් දක්වා ලස්සන ස්ථාන ගොඩක් තියෙනවා උතන සිබුයා කරා සින්ජුකු ni kakete kirena tokoro ga takusan arimasu ඊළඟ බලමු මෙතෙන් සිට අවුරුද්ද අවසානයේ දක්වා කාර්යබහුලයි අවුරුද්ද අවසානයේක නෙන්මත්සු කියලානේ අපි කියන්නේ නෙන්මත්සුනේ 12 වෙනි මාසයේ 31 වගේ දවසකට හරිද උතර කොරේ කරා මෙතෙන් සිට නෙන්මත්සුනි කකෙතේ කායර බහුල වෙනවා කියලා කියනක වෙනවා කියන ගොඩක් හොඳයි මේම අර හරියටම සිංහල එක ට්‍රාන්ස්ලේට් කරනවට වඩා කාර්ය බහුල වෙනවා කියලා ඉසගසිකු නරු කියලා කියන්නත් පුළුවන් නෙම්මත්සුනේ කකෙතේ හරිද ඉසගසික නරු කාර්ය බහුල වෙනවා නේ ඊළඟට හවස සිට හෙට උදේ වෙනතෙක් ලොකු වැස්සක් වහිනවලු යුගත කරා අස්තන අසා නී කකෙතේ ඕ අමේනි නරු වහිනවලු මකර කිව්වේ නරු දෙසෝ කියලා කියන්න පුළුවන් වහිනවලු මේක කියපු දෙයක් නේ නරු දෙසෝ කියලා කියන්න පුළුවන් හරි ආපු දෙයක් වෙන්න පුළුවන් හරි අපි 11 වෙනි ලා ඉස්සලා පොඩ්ඩක් කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ මෙතන මොනාරි අපහැදිලි දායක් තියනවද මොනාරි තේරෙනවද මේ කරන අතර මටත් පොඩි වැරදි වෙනවා හරිද ඒකට සමාවෙන්න හරිද මේ මොනාරි තියනවා නම් වැරද්දක් තියෙනවා පෙන්නන්න කිසිම ප්‍රශ්නයක් නැහැ මටත් සමාන වර්ධනවල තියෙනවා මොනාරි අපයදාක් තියෙනවද තියෙනවා නම් කියන්න මෙසේජ් කරන්න ඕනම දෙයක් අහන්න තියෙනවා මෙසේජ් කරන්න පුළුවන් වුණොත් අද උත්තර දෙන්න නැත්නම් ඊළඟ දවසේ අනිවාර්යයෙන් උත්තර දෙන්න 11 වෙනි එක බලමු ගච්චි හරිද අපි දැන් මෙච්චර කොච්චර පැන් කළා ඔයගලන්ට මේක තේරෙනවා තමයි නේ සිංහලෙන් නෝට් එක දෙන්නේ ඇත්ත මගේ මේක මේ සම්පූර්ණ තියෙන මේක සෝමතමේ පොත තියෙන්නේ මේ සෝමතමේ තාත් ඉතින් සිංහල නෝට්ස් එකක් මේ සෝමතමෙන් තමයි අපි මේක මේවත් පාවිච්චි කරලා තමයි හදලා තින්නේ
මේ පොත සම්පූර්ණයෙන් මේ නෝට් එක සෝමත මේ පොත කළා සමානයි කළාට. හැබැයි ඉතින් මේ කොච්චර කළත් ඉතින් ප්‍රශ්න පත්‍ර කළ යුතුයි. මොඩල් පේපර්ස් කරනකම් ඉතින් මේ ඔයගලන්ට දැන් මේවා තේරෙනවනේ. දැන් ගොඩාක් ඉතින් ගුරුවරු කරන්නේ සිංහල නෝට් එකක් දෙනවා ළමයිනුත් හොඳට සැටිස්. ඉතින් මොකද නම් ව්‍යාකරණ හොඳට තේරලා තියෙනවා. ඊට ඉතින් විභාගෙට වාඩි වෙන්න ගියාම ඔයගලන්ට ඒක ප්‍රායෝගිකව කොච්චර කරන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් ඒකට පාස් පේපර්ස් මොඩල් පේපර්ස් කරන්න නැතුව හරියන්නේ නැහැ. දැන් ඔයගලන්ට මගේ වීඩියෝ බලනකොට තේරෙන්නේ නැති සිංහලෙන් දෙන්නේ නෝට් එක. හරිද? ඒකේ මේ පුළුවන් කියලා හිතන්න එපා කියලා. හරි. පුළුවන් තරම් මොඩල් පේපර්ස් කරන්න අපි ඉදිරියට කරමු. හරි. උතර අපි ගාචි කියන්නේ මොනවද? නිතර යමක් සිදුවන වාර ගණන වැඩි. වාර ගණන වැඩි. ඊළඟට යම් දෙයක් නිතර සිදුවන බව. ඊළඟට නිතර සිදුවීම වැඩි නැඹුරතාවක් පවතින බව. හරිද? නැඹුරක් පවතින බව කියනවා. ගාචි කියන එකෙන් අදහස් කරනවා මෙහෙයි. උතර ක්‍රියාපදයේ මාස් ෆෝම් එකේ මාස් එක කපලා තමයි ගචි දාන්නේ. නැත්නම් නාම පදයක් එක්ක ගචි දානවා කෙලින්ම හරි. හරිද? දැන් මෙතන නම් චුට්ටක් මතක තියාගන්න අමාරුයි නේ මේක නාම පදයක් වෙනවා කියලා කියන්නත් බෑ. මෙන්නේ මොකද නම් මාස් එක කැපෙනවනේ ජිසෝක එකත් එක ගචි නෙමෙයි යන්නේ. දැන් චුට්ටක් ඉතින් මේක නම් උදාහරණ වලින්ම මතක තියාගත්ත යුතුයි. ඊළඟට දුව නිතරම ලෙඩවන නිසා නිතර පාසල් නිවාඩු ගනිමින් ඉන්නවා. උතර ලෙඩ කියන්නේ බියෝකිනේ. මුසුමේවා බියෝකි ගචිදේ. උතර බලමු. නිතරම සිදීම වැඩි නැඹුරක් තියෙනවා නේ බියෝකි කියන එකනේ. ඒ නිතරම සිදුවන බව. ඒක බියෝකි ගචි කියලා අපිට කියන්න පුළුවන් එතනදී. එතකොට මුසුමේවා බියෝකි ගචිදේ යොකු නිතර පාසල් යොකු ගක්කෝ ඕ යසුන් දෙයිමස්. නේ යසුන් නිවාඩු ගනිමින් ඉන්නවා. හරිද? පැහැදිලිද? ඊළඟට යමදා මාත්මයට පොරොන්දු නිතර අමතක වෙන නිසා හැමෝම කරදරේ වැටෙනවා. හරිද? පොරොන්දු කියන්නේ යක්ෂකෝනේ. හරිද? යමදසාංගුවා යක්ෂකෝ ඕ නිතර අමතක වෙන වසරේ ගච්චි කියලා කියනවා. මේකවත් කියනවා වසරේ ගරියා කියලා ඒක පස්සේ ඉදිරියට කියලා දෙනවා. වසර ගච්චි කියලා කියනවා. හරිද? මෙතනදී වසර ගච්චි දේ හැමෝම කරදරේ වැටෙනවා. මින්නගා කොමත්තේරු. රයිට් ඕකේ. 3 තනක මහතා මේ මෑතක ඉඳලා දිගට නිවාඩු අරගෙන මොන හරි වෙලාවක්ද කියන එක හරි. තනකසා මෑතක සයිකින් සුත්තෝ යසිමි ගච්චි. නේ නිවාඩු ගන්න නැඹුරු තාත්තා නිවාඩු ගන්නවා හරිද? දේ ගච්චි දේ හරිද? එතකොට දේ නිසරයි. නනික අත්ත කන හරිද මොනවා හරි වෙලාවක් දිග නනික අත්ත කන කතා කරන භාෂාවෙන් තමයි තියෙන්නේ ගොඩක් හරි නනික අත්ත කන හරිද මොනවා හරි වෙලාද කියන තේරුම හරි ඊළඟට වැස්ස දවසේ උදේට ට්‍රේන් එක පරක්කු වෙනවා වැඩි හැමතිස්සම වයින්කොට ජපානයේ නම් දැන් නම් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට මිනිත්තු දෙකක් පරක් වෙන්න පුළුවන් වැස්සා උදේට ට්‍රේන් එක පරක් වෙනවා ඇති අමෙනොහි
අමිනෝ හීනෝ අසා කියලා කියන්න පුළුවන්. මෙතන නී කියලා දාන්නත් පුළුවන්. හරි. අමිනී හීනි අසවා ට්‍රේන් එක පරක් වෙනවා. දෙන්සගා ඕකරේ ගච්චිදා. ඕකරේ මාස් කියන්න පරක් වෙනවා. හරි. ඊළඟ බලමු ඊළඟ එක. ගිමිදා. ගිමිදා. යමක් සිදුවීමට ඇති සුළු නැඹුරු පිළිබඳ ප්‍රකාශය මේ බාහිත කරනවා. උතර නේද? දැන් මෙතනදී මේ ගච්චි කියලා කියනවා අපි මේ එක නැඹුරුතාවයක් තියෙනවානේ වැඩි තියෙනවානේ. උතර මෙතන සුළු නැඹුරුතාව මේ ගිමිදා කියලා කියනවා. උතර නාම ක්‍රියාපදයක ඩික්ෂනරි මේ මස් එක කපලා ගිමිදා කියලා කියන්න පුළුවන්. ඉතින් නාම පදයක් ගිමි දාලා හරි නෝ කියලා දාලා මේ අයිත් නාම පදයක් දාන්නත් පුළුවන්. බලමු මේක ඒ විදිහට මතක තියාගන්න කොහෙත් අමාරුයි. ඒ තරම් නිදාගත්තේ නැති නිසා ටිකක් මහන්සි. අමරි නෙතේ ඉනයි කරන්නේ. ස්කාරේමස්නේ අමරි නෙතේ ඉන ගත්තර ස්කාරේරෝනේ. හරිද? ඔතකොට ස්කාරේ ගිමිදා කියලා කියන්න පුළුවන්. හරිද? ඒතර සුළු නැඹුරුතාවයක් තියෙනවානේ පිළිම ප්‍රකාශ කරද්දී මේක අමරි නෙතේ නයි කරන්නේ ස්කාරේ ගිමිදා කියලා කියන්න පුළුවන් කතාවට. ආ ටිකක් මාන්සි වගේ කියනනේ. ඒ වගේ. නැඹුරුතාවයක් තියෙන මාන්සි වගේ. ඊළඟට අපි දැන් මෙතනින් පස්සේ අද කරනවද මේක හරි උකෙමිකේ එක මේක හරි වැදගත් පාඩමක් හරි මේ රයිට් ඔකේ මේක හොඳ අවධානය මේක උකෙමිකේ එකයි ඔකේ එන්ට්‍රි වලට තියෙන උකෙමිකේ එක නැත්නම් එන්ෆෝල්ඩ් තියෙන උකෙමිකේ ජිදෝසි තදෝසි කියන එක උගල බලා ගන්න හරිද මේ මින්නන නියෝග පොතේ බලා ගන්න හරිද දෙවෙනි පොතනේ හරි බලමු ක්‍රියාපදයක කර්මකාර මේක හොඳට තේරුම් ගන්න නොතේරෙනා මග අද ආගන්න මේක හරි වැදගත් හරිද මේක ගොඩාක් කවුරු කියන්නේ ගොඩාක් තැන්වල කියලා දෙනවා ජපානයේ වුණත් අපිට විශ්වවිද්‍යාලවල කියලා දුන්නා අපිට සමහරට තේරුන්නේ මේ ඉතින් පුළුවන් තරම් මගේ මම ප්‍රශ්නයක් තියෙනවා අහන්නකෝ හරිද මටත් බැරි වෙන අවස්ථාවල් තියෙනවා මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි හරි හරි ඊළඟට ක්‍රියාපදයේ කර්මකාරක යෙදීම හරිද පළවෙනි අපි බලමු පළවෙනි කාණ්ඩය හරිද පළවෙනි කාණ්ඩේ මස් වලට පෙර ඇති හරිද ඊ අකුර මේ ක්‍රියාපදයේ පළවෙනි කාණ්ඩේ දැන් කකි මස් කියලාද මේ උදාහරණයකට මොලියන් උදාහරණ මෙතන කකි පළවෙනි කාණ්ඩේ ක්‍රියාපදයේ කකි මස් කියලා අපි බලමු මම මෙතන පොඩක් පොඩියට ලියන්නේ කකිමස් තියෙනවනේ මෙතන. හරි කකිමස් කියන එක පළවෙනි කාණ්ඩේ. උතර මේ KI කියන්නේ කී කියන්නේ. උතර මෙතනදී කියන්නේ ආ වෙනවා කියලා. ඒක KA වෙනවා කියලා. හරිද? මේ සබ්ද පාඩුවක් වෙනවා මේ හරිද? උතර බවත්ලා රෙමස් කියන එක ආදේශ කරනවා. හරිද? උතන උදාහරණ කකිමස් කියන එක නේ KA වෙලා රෙමස් කියන එක ආදේශ කිරීමක් උනේ මෙතනට. කකරේ මස් කියලා එනවනේ. මම මේක උකෙමි කියන එක කර්මකාරය කියන කියලා දෙන්න පොඩ්ඩක් ඉස්සලා මේ වෙන ඉදී මතක තියාගන්න. හරිද? ඒතර අයිමස් කියන එක අයිමස් කරා.
උතර ඊ කියන එක මේ මෙතන විශේෂ අවස්ථාවක් මත ගන්න. මෙතන ඊ කියන ආ ඊ උ ඒ මේ මෙතන ඒ වෙන්නේ නැහැ. හරිද? මේක වා වෙන්නේ. හරිද? ඊ එක තිබ්බ තැනට වා එනවා. ඒක මතක තියාගන්න. හරි. මේක හරි වැදගත්. හරි. අනිත් අඟල මේ ඊ එක තැන ඒ අකුර ආදේශලා හිතා ගන්න පුළුවන්. මේකට ඊ එකට ඒ ආදේශ කරුණා කියලා අපිට මේ ඊ ඒ ඊයා නෙමෙයි. හරිද? මේක වා වෙන්නේ අවරෙමස් කියලා. ඒක මතක තියාගන්න යුතුයි. හරිද? ඊළඟ තව ක්‍රියා නේ නේ පළවෙනි කාණ්ඩේ යොමි මස් කියලා තියෙනවානේ. MI නේ. එත MA එනවා. යොමරේ මස් වෙනවානේ. කර්මකාරක වෙනකොට. මේවා සාමාන්‍යයෙන් මේක ඉගෙන ගත්තා N4 වලදී. ඔයාලට පුළුවන් ඇති මටත් වඩා. හරිද? මස් ඉවත් කර දෙවෙනි කාණ්ඩේද මස් ඉවත් කර ආරේ මස් කරනවා නේ. තබේ මස් කියන එක මස් කපලා තබේ ආරේ මස් කියලා කියනවා. කර්මකාරකෙදිනේ. මේක තවත් තබේ ආරේ මස් කියන්නේ කන්න පුළුවන් කියන. ඒ වුණත් කර්මකාරක විදිහට යොදනකොට තබේ ආරේ මස් විදිහට එන්නේ. අතර මීමාස් කියන එක මිරාරේ මස් කියලා කියනවා. හරිද? මේ වෙන විදිහ විතරක් දැන් හිතා ගන්න. හරි. තුන්වෙනි කාණ්ඩේ සිමාස් කියන එක නේ මේක මතක ගන්න. සරෙමස් කියලා තියෙනවා. සරෙමස් කියලා කියනවා. හිමාස් කියන එක කොරාරේ මස් කියලා යොදන්නේ. එන්න පුළුවන් එකට කොරාරේ මස් කියන ඒ තේරුම නෙමෙයි. කර්මකාරකෙදි කොරාරේ මස් කියලා කියන්නේ. ඒතර අනුකාණ්ඩ බෙන්කියෝ සිමාස් කියන එක අපි වෙන්නුණා බෙන්කියෝ සරෙමස් කියන එක වෙන්නේ. දැන් බලමු මේ කර්මකාරක කියන්නේ මොකක්ද කියලා. මොකක්ද කියලා බලමු. නේ කර්මකාරක වාක්‍යයක නිපාතය දෙන ආකාරය. කර්මකාරක වාක්‍ය කර්මයට පසු වා නිපාතේ යෙදෙනවා. කර්මකාරක හරිද? සාමාන්‍ය වගේ කර්ම බලත ඕ නිපාත දෙනවනේ. අපි බලමු. මෙතන පල්ලා එන උදාහරණ. උත්තර කියලා දෙන්න. ඕ නිපාත. ඒක පල්ලා උදාහරණයක් කියලා දෙන්න. ක්‍රියාව කරන්නාට පසුව විසින් කියලා තියෙනවා. විසින් යන අදහස දීමට නීනිපාතේ භාවිත කරනවා. හරිද? විසින් කියන නීනිපාතේ. එකට නී කියන එක දානවා. බයි කියලා දෙනවා ඉංග්‍රීසියෙන්. හරි. යම්කේ විසින් කරලා කියන තේරුම හරි. බලමු. උදාහරණයකින් විස්තර කරන්නම්. අපි N4 කර්මකාරක ඉගෙන ගත්තානේ. පොඩ්ඩක් බලමු N4 වලදී කර්මකාරක වලට ඉගෙන ගත්තේ කොහොමද කියලා. කර්මකාරක භාවිතන අවස්ථා N4 පන්තියේදී කර්මය ප්‍රදාන කර පෙන්වන අවස්ථාවේදී හරිද? වතාසි වා කොනෝ හොන් ඕ යමිමස්. හරිද? උතර මොකද්ද මේ යොමුස් කියෝනනේ? මොකද්ද කියුවේ? අපි උතර මේ ක්‍රියාවට මේ හොන් කියන එක අයිති වෙලා තියෙනවානේ. උතර අපි මේකට කියන්නේ කර්මය කියලා. උතර හොන් ඕ යමිමස් කියලා කියන්නේ. මම මේ පොත කියවනවා කියන එක තමයි සාමාන්‍ය වාක්‍ය තිබෙන්නේ. අපි කර්මකාරකවලදී කොහොමද කියන්නේ? මේ කොනෝ හොන් කියන එක අපි නේද? කර්මකාරකවලදී කියන්නේ කොනෝ හොන් කියන එක මේ ඉදිරියට එනවා. අපි දැන් ඉස්සලා කතා කළේ වතාසි වා මං ගැනනේ කතා කරේ. කර්මකාරක වාක්‍යවලදී කොනෝ හොන් කියන එක ඉදිරියට දාලා අපි මේ පොත ගැන කියන්නේ. මේ පොත මා විසින් මම විසින් කියවනු ලබනවා. ඒත් ජපානයෙන් කියනවා කොනෝ හොන් වා මා විසින් නේ බයි මී කියන වගේ දේවල් වතාසි ni යොමි මාස් කියන දැන් කර්මකාරයට එනකොට පළවෙනි කාණ්ඩේ මම උඩ කියලා දුන්නානේ. මී කියන එක MA එනවා මා වෙනවානේ. යොමරේ මාස් කියලා දාන්නේ. උතර කොනෝ හොන් වා වතාසි ni යොමරේ මාස් කියලා කියනවා. ඉතින් ගොඩාක් වෙලාට මේ මා විසින් කියන එක අවශ්‍යතාවයක් නැහැ. කොනෝම්වා යොමරේ මස් කියලා කියනවා. එතනදී මම විසින් කියන එක ගැප් වෙලා තියෙනවා. හරිද? උතර බලමු. ගුරුවරයා නවකතාව ලිව්වා.
සෙන්සේ වා සෝසෙත්සු ඕ කකිමස්තානේ එක ෆුත්සු සාමාන්‍යයෙන් කියන එක. ඊතර නව කතාව ගුරුරා විසින් ලියන ලැබුවා. සෝසෙත්සු වා සෙන්සේනි කකිමස්තානේ ඒක ඊතර මේ කර්මකාරය දක්වුඩ කියලා දුන්නේ කකරේ මස්තා කියලා කියන්නේ. තේරුණාද? මේක අපි N4 වලදී ඉගෙන ගත්ත ටිකනේ. ඊතර බලමු එන්සම් වලදී අපි මේක කොයි විදිහට යෙදෙන්නේ කියලා. අපි වාක්‍යක උක්තයක් නොමැතිව කාරණයක් ඉදිරිපත් කිරීමට කර්මකාරක රූපේ භාවිත කරන. එන්සම් වලදී අපි ඉගෙන ගන්න මෙහෙමයි. උක්තයක් නැතුව නොමැතිව කාරණයක් ඉදිරිපත් වලට කර්මකාරක රූපේ පාවිච්චි කරන එන්සම් වලදී. හරිද? අපි බලමු මේ බිල්ඩින් එක මේ 457 වර්ෂයේදී සාධන ලැබුවා. කවුද ඇදුවේ කියලා උක්තයක් නැහැ නේ. මේ වර්ෂයේදී හදලා තිනවා. එතකොට කියනවලට පාවිච්චි කරන කොනෝ බීරුවා. අපි කතා කරන්නේ කොන බීරුවා වා යෝග ගොචු නනානේ ni තතෙමස් කියලා නේ ෆුත්සු නේ මේ සාමාන්‍ය වාක්‍යනේ. උතර තතරරේ මස්තා කර්මකාරකයන් තමයි කියන්න ඕනේ. නී තතරරේ මස්තා. හරිද? උතර මේක දෙවෙනි කාණ්ඩේනේ. තතේ මස් කියන තතේරු කියන එක. උතර මස් එක කපලා රාරේ මස්තා දානවා. කියන්නේ සාධනු ලැබුවා කියන එක. උතර මේ කවුද රාජ්‍යතුමෙක් හරි කවුද හරි දන්නවනම් නේ අන්තවනේ තන ගණන් තනකණි තතරන මස්තා කියලා දාන්න පුළුවන්. මෙතනදී උක්තයන් නොමැතිව ප්‍රකාශ කරන ලට කර්මකාරකලින් කියන්නේ. හරි. ඊළඟට කොන්සර්ට් එක සකුරා හෝල් එකේදී පවත්වන ලබනවා. ඒතර කොන්සර්ට් එකට කියන්නේ මොකද්ද? කොන්සාතෝ වා සකුරා හෝල් දේ සාදේ පවත්වනගෙන ඔකොනයි මාස් කියලා කියන්නේ සාමාන්‍ය පවත්වනගෙන. උතර කර්මකාරයෙන් කියන්න ඕන ඔකොනාව ඊයක වායලා ඔකොනාරේ මස්තා පැහැදිලිද? ඊළඟට ඉංග්‍රීසි භාෂාව ලෝකේ පුරාම කතා කරනු ලබනවා. අපි දැන් ඉංග්‍රීසි භාෂාව ගැන කතා කරන්නේ. ඒක ඉස්සර කර්මය ගැන කතා කරන්නේ. ඒගොවා ලෝකේ පුරාමගේ සේකයිජු දේ ඒ ලෝකේ දේක දැම්මේ මොකද මේක හරි වැදගත් නිපාතයක් හරි. මේ ලෝකේ ස්ථානීය කියන නේ හනසි මස් කියන මේක කියන්නේ හනසාරේ මස් කියලා කියන්නේ. හරිද? හනසාරේ මස්. ඊළඟට මේ පොතේ සම්පූර්ණ පැහැදිලි කිරීමක් ලියවිලා නැහැ. මේ පොතේ කියන්නේ කොනොහොන්නි මේ පොතේ අපි මේවයි මෙතනදී මේ පොත ගැනනේ කතානේ. අපිට හින්න මේ නීයක අවශ්‍ය නැහැ. හරි. කොනොහොන්වා හරිද? කුවාසි නේ කුවාසි සෙත්සු මේ කියන්නේ පැහැදිලි කියම සම්පූර්ණ කුවාසිනේ හොඳ පැහැදිලිනේ විස්තර කිරීමක් වා
අත කර්මකාලයෙන් කකිමස් කියන කක රෙතේ කියලා කියන්නේ ලියවිලා නැහැ නේ. ඒක තේ ෆෝම් එකෙන් යන්නේ නේ. කක රෙතේ ඉමසෙන් කියලා කියන්නේ. ලියවිලා නැහැ නේ. එහෙම. මේ මෙතන නී දැම්මොත් සම්පූර්ණ කර්මකාර වාක්‍යයක් වෙන්නේ නැහැ. නී දාන්න බෑ හරි. හරි. ඊළඟට තව එකක් හරි වැදගත් දෙයක්. කිසියම් ක්‍රියාවක් නිසා කරදරයටපත් වූ බව පැවසීමට යොදා ගන්නවා. හරිද? ඔතන දැන් උකෙමිකේ නේ අපි ඉගෙන ගත්තේ. හරිද? දැන් උතර මෙතනින් දාන්නේ උකෙමිකේ. හරිද? කිසියම් ක්‍රියාවක් නිසා කරදරයටපත් වූ බව යොදා ගන්න. නාම පදයක් දාලා නී දාලා උකෙමිකේ යොදනවා. ඔව් පාඩම් කරන්න පුළුවන්ද? හරිද? බලන්න උදාහරණයක් මතක තියාගන්න බලමු. ගුරුයා විසින් බණිනු ලැබුවා. අතර සෙන්සේ නි සිකාරිමස් කියලා නේ කියන්නේ අපි සාමාන්‍යයෙන් බණිනවා කියන එක. ලියන්නද? අතර මේක නේ උකමිකේද මොකද? සිකාරියම පළවෙනි කන්නේ මේ රීක රා වෙනවනේ සිකාරාරේ මස් රාරේ මස් වෙනවනේ. ඔය අතික්ත ආලේ එනකොට සිකාරාරේ මස්ත වෙනවනේ. සෙන්සේනි සිකාරාරේ මස්ත. මේකත් මතක තියාගන්න. යම්කිසි කෙනෙක් විසින් කරන දෙයකටත් මේ කර්මකාරක ක්‍රියාපදේ යොදනවා. හරිද? උකමිකේක යොදලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. හරිද? ඊළඟට වැස්ස වැහලා ඇඳුම් තෙමුණා. හරිද? අමේනි ෆුරාරෙතේ ෆුරාරි මම විස්තර කරන්න. ෆුකු වලට එන්නේ මේ කන්තිය. හරි. මේක වැරදි. හරි. ෆුකුගා නුරෙතේ සිමත්තා. නෝද? අමේනි ෆුරාරෙතා කියන්නේ මේක මේ අමේනි වැස්සට මේ තෙමුණා කියනනේ. ඇස්ස දැන් කර්මකාරකෙන් කියන්නේ නේ මෙතන ෆුරාරේ මස් කියලා උකෙමි කියලෙන් දාන්න ඕන. මොකද ඒක මේ හරිද? ෆුරාරේ මස් කියලා උකෙමි කියලා දාන්න වැස්සට තෙමිලා කියන්නේ. හරිද? ඒ තේරුමෙන් තියෙන්නේ. හරි ෆුරාරේ මස් කියලා ලා ෆුකුගා නුරෙතේ සිමත්තා. ඔව්. හරිද? මේක තේරෙන්නේ නැත්නම් මම අහන්න. මෙතන වැදගත් මේක හරි. මේක හරියට සෑහෙන පාවිච්චි වෙන එකක් හරිද? අමේනි පුරා වැස්සට තෙමිලා කියන එකට කියන්නේ අමේනි පුරාරේති කියලා. හරි. උන්ට මතක තියාගන්න පටපාඩම් කරගන්න. ඊළඟට චාරිකා වෙලාදී බස් එක හොරගම් කරනු ලැබුවා. කවුරු හරි විසින්නේ රෙකෝන තොකි සයිෆුවා නුසුමරේ මස්තා. නුසිමි මාස් කියන්නේ හොරගම් කරනවනේ. ඒ හොරගම් කරනු ලැබුවා. උතන කියන්නේ මොකද්ද?
නුසුමානේ පළවෙනි කාණ්ඩේ නුසුමා රේමස්තා. හරිද? නුසුමා රේමස්තා. බඩිනා කියන්නේ මේ සිකාරී මස් හරි. මේක නුසුමි මස් වරකම් කරනවා. CAKK කියන අද කරන්නද අනිද්දාට කරන්නද සිකුරාදාට? ඔයාලට වැඩිද මේ ප්‍රොජෙක්ට් එක කියන එක මේක කොච්චර දුරට යනවද කියලා බලමු ඉස්සෙල්ලා. අය පොඩ්ඩයි තියෙන්නේ. ඔන්න කරලා දාන්න. මේ කොටේ ඉන්නවද? හොඳයි සෑන් ඉන්න කට්ටිය මේ මොනවාරි අවුලක් තියෙනවද? මොනවාරි නොතේරෙන තැනක් තියෙනවද? කාටරි මයික් එක ඔන් කරලා අහන්න ප්‍රශ්නයක් තියෙනවද? මම මේ මාසයේ ඔයගලට පුළුවන් තරම් තව දවස් දෙක තුනක් තියෙනවා. නොමිලේ කරනවා. ඊට පස්සේ අපේ මාස 6ක් විතර කෝස් එක තියෙනවා. දවස් දෙක කරනවා මේ කොහරි එක මම වගකීම් බාර ගන්නවා මේ දෙකකින් අපිට ඉවර කරන්න බෑ කියලා තමයි දවස් 3 කරනවා මේ කරනවා. ඉතින් මේ මොනාර තියෙනවද අවුලක් අද කරපු හරිය? රයිට් අපි යන්නේ ඊළඟ කොටසට. ඊළඟ ප්‍රයෝජක ක්‍රියා කියන්නේ සියකිකේ කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලා මේ උකෙමිකේ ඉගෙන ගත්තේ නේ. පැසිව් වොයිස් කියන්නේ දැන් සියකිකේ ප්‍රයෝජක ක්‍රියා කියන එක කරනවා ජපාන් භාෂාවේ තේරුම් දෙකක් සඳහා යොදා ගන්නවා. ඔතකට වෙනත් පුද්ගලික ලවා කරවා ගන්න ආස්ථාට කරනවා. ඊළඟට කරන්න ඉඩ දෙනවා. සීකේක පාවිච්චි කරනවා. මත තියාගන්න. ඔතන එක බලමු පළවෙනි කාණ්ඩේ කොහොමද වෙන්නේ කියලා. පළවෙනි කාණ්ඩේදී මස් වලට පෙර ඊ එක ආ શબ્දයට හරවනවා. ඊළඟට සෙමස් කියන පදේ යොදනවා. මේක මතක තියාගන්න හරි. හොඳට. ඔතන කකි මාස් කියන එක KI නේ මේ ඉතර මෙතන තියන්නේ K KI කියන එක ආනේ කියන්නේ ඒනේ කා බාටපත් වෙනවා. ඔතන කකනේ මස් කියන එකට සෙමස් කියලා කකසෙමස් කියලා තියන්නේ. එතකොට ඒ කියන්නේ කකසෙමස් කියන්නේ වෙනත් බුදලවක් කරව ගන්නවා කරන්න ඉඩ දෙනවා ඒ වගේ තේරුමක් තියෙන්නේ කකසෙමස් කියලා. හරි? කවුරුල්ලා කරව ගන්න එක. ඉසෝගි මස් කියන එක ගී කියන ගා වෙනවා. උතර ඉසගසේ මස් කියලා කියන්නේ. අපි දෙවෙනි කාණ්ඩයේදී මෙතනදී දෙවෙනි කාණ්ඩේ මස් ඉවත් කර උතර මේ සසේ මස් එකතු කරනවා. හරිද? මතක තියාගන්න. මෙතන සසේ මස්. මෙතන සෙමස් නේ පළවෙනි කාණ්ඩේ මේ සසේ මස් කියන්නේ. තබේ මස් කියන එක තබේ සසේ මස් කියලා කියන්නේ. මේ මස් කියන මිසසේ මස් කියලා කියන්නේ. අර මේ මස් කියන මස් කපලා සසේ මස්. හරි? අතර සිමස් කියන එක සසේ මස් එක පුළුවන්. කිමස් කියන
කොසාසේ මස් කියලා කියන්නේ හරි. හරිද? කොසාසේ මස්. ඔතකොට මේ මෙතන පළවෙනි කාණ්ඩේ තමයි සෙමස් වෙන්නේ ඒක. කක සෙමස් කක නේ කිම කකිමස් කියන කක සෙමස් කියලා කියනවානේ. පළවෙනි කාණ්ඩේ තියෙන අනිත් එක නම් ලේසිනේ මට තියාගන්න පුළුවන්. සසෙමස් නේ ඒ වගේ නේද දෙන්නේ. බලමු. ඊළඟ වෙනත් පුද්ගලව කර ගන්නවා. ලවා යන අදහස දීමට නිපාතය යෙදේ. ගුරුතුමා විසින් ලවා රචනාව ලියවනවා. ගුරුතුමා සිසුන් ලවා හරිද? රචනාව ලියවනවා. සෙන්සේවා ගක්කෝ නෙමෙයි හරි ගක්සේ හරි සෙන්සේවා ගක්සේනි රචනය ලියවනවානේ සකුබුන් ඕ කකසෙමස් පළවෙනි කාණ්ඩය හරිද හරි ඊළඟ අම්මා මා ලවා කාමරේ පිරිසිදු කෙරුවා හාවා වතාසිනි එයා ඕ සෝජි සිමස්නේ සෝජි සසෙමස්තා වෙනවා කෙරෙව්වා කියන එක. අතර අම්මා කරලා තියෙන්නේ හරි. ඊළඟට අක්කා මාලව සින්දුවක් කියුවා. අනේවා වතාසිනි උතාවෝ උතයි මස්තනේ. අතර වා වෙනවා ඊ එක වා වෙනවා හරිද? උතාවසේ මස්තා. හරි වැදගත් හරි. උතාවසේ මස්තා. උතයි මස් කියන්නේ ඊ වා වුණාම හරිද? ඊ එක අවස්ථාවේදී හරිද? I අවස්ථාවේ WA වෙන්නේ හරි. මත තියන්න හරි. ඊළඟ කරන්න ඉඩ දෙනවා කියන තේරුමක් තියෙනවා. මේ පන්තියේදී ජපන් භාෂාව කතා කරන්න ඉඩ දෙනවා. කොන ක්ලාස් දේ නියෝංග දේ මේක හරි වැදගත් හරි. හනසසෙමස් නේ කොන ක්ලාස් එකේ දෙකේ දකේ නියෝංග දේ හනසසෙමස් නේ මේ පන්තියේ පුළුවන් තරම් නේ ජපන් භාෂාව කතා කරන්න ඉඩ දෙනවා. ඊළඟට මේ හැමදාම පුස්තකාලෙදී පාඩම් කරන්න ඉඩ දෙනවා. හැමදාම කියන්නේ මයිනිචිනේ. පුස්තකාලෙදී කියන තොසොකන් දෙනේ. බෙන්කියෝ සසෙමස් කියලා කියන්නේ නේ. ඉඩ දෙනවා කියන්නේ. කරන්නේ බෙන්කියෝ සසෙමස්. මේ බෙන්කියෝ සසෙමත් මේ කරවනවා කියලා හිතන්න එපා. මෙතනදී තියෙන්නේ කරන්න ඉඩ දෙනවා කියන තේරුම. හරි. හරිද? ඊළඟට තව එකක් සියකිකේ තේ කුඩසයි කියන එක යෙදෙන හැටි බලමු. කරුණාකරන් කරන්න ඉඩ දෙන්න. මේක හරි වැදගත් හරි. ගොඩාක් දුරට මේක මේ ජපාන් භාෂාවේදී හරියට සියකිකේ වලින් තමයි කතා කරන්නේ. හරි. සියකිකේ තේ කුඩසයි මසෙන්කා හරිද? මොලයි මසෙන්කා ඉතාදගේ මසෙන්කා ගොඩාක් ඒක හරි වැදගත්. හරිද? එතකොට මේ වෙන හොඳ උදාහරණයක් තියෙනවා. කරුණාකර හෙට නිවාඩු ගන්න දෙන්න පුළුවන්ද දෙන්නේ? නේ ගොඩක් අයට මේ ප්‍රශ්නේ වගේ අහලා තියෙනවා ජපානයේ. මේ නේ අස්ත යසුන්දේ ඊදෙස් කහ කියලා අහනවනේ. නිවාඩු ගත්තර කමක් නැද්දනේ.
යසුන්දමි කියලා අහන ඇත්ත ඉන්නනේ. හරිම විදිය මෙහෙමයි. අස්තවා නේ ඔය අපි දන්නවා ඉතින් මේක කචෝ නේ සෙක්ෂන් එකේ ලීඩර් කාට කචෝ හරි නේ සෙක්ෂන් නේ තෙන්ච ගාඩි කියලා අහනවා. අස්තවා යසුමස්සතේ කුඩසායි මසෙන්කා කුඩසායි මසෙන්කා යසුමස්සතේ ඒ නිවාඩු ලබා දෙන්න නිවාඩු ගන්න දෙන්න පුළුවන් ලබා දෙන්න පුළුවන්ද කියන තේරුම තමයි දෙන්නේ. නේ ගොඩක් අය අස්තව යසුන්දමි දෙස්කා කියලා අහනවානේ. ජපන් භාෂාවේ බැරියයි. මේක ජපානයේ ගොඩාක් දුරට සියකි කෙනෙක් කතා කරනවා හරිද? චොත්ත යසුමසෙති ගොඩසයි චොත්ත නිස්කාර තේරු කරා යසුමසෙති ගොඩසයි. මේ වගේ හරිද? ගොඩක් තියෙනවා මොකක්ද කියලා දෙන්න. හරි. ඇඟට ටිකක් හොඳ නැති නිසා වේලාසනේ ගෙදර යන්න දෙන්න කරුණා කර. සිංහල ඇඟට ටිකක් හොඳ නැති නිසා කරුණා කර වේලාසනේ ගෙදර යන්න කියන කරුණා කර මේ හරියට එන්න ඕනේ. චුත්තු කිබුංගා වරුනොදේ නේ ෆීලිංග නේ කිබුංගා වරුනොදේ හයකුනේ කායරි මස්කින කායරසතේ කුඩසයි කායරසතේ කුඩසයි මසෙන්කා හරිද ගොඩාක් පොලයිට් හරි මසෙන්කා ගොඩක් යන්න ලබා දෙන්න බැරිද කියන තේරුමක් හරිද කුඩසයි කියන තද කුඩසයි මසෙන්කා කියලා කියන ගොඩක් හොඳයි හරි මත තියාගන්න හරි ඉතින් රයිට් ඕකේ මම අද සෑහෙන ප්‍රමාණයක් කළා වැදගත් ටිකක් කළා උඹලා මේ ඊළඟ දවසේ සහභාගී වෙන්න අයිතින්නේ මේ අදට මම මෙතන නවත්තනවා මොකද මම සෑහෙන කොටසක් කළා මේක දිගටම කරගෙන යන එකක් තේරුමක් නෙමෙයි උඹලා මේක චුට්ටම රෙකෝඩින් එක ඇත්තම මේක මුලින්ම රෙකෝඩින් එක දෙන්නේ නැහැ කියලා හිතාගත්තේ නොමිලේගේ ඒ උනාට දෙනවා ඉතින් උඹලා ආප් එකේ මොකක් හරි බලන්න කොට මොකද හැමදාම YouTube වලට අප්ලෝඩ් කරන්නේ නැහැ ඉතින් මේ මොකද නැත්තම් අර රෙකෝඩින් දෙනකොට අපේ සිස්ටම් එකේ දවස් 10කින් කැන්සල් වෙනවා. ඔයගලන්ට පන්ති වල සහභාගී වෙන්න රෙකෝඩින් නැදෙනවා. ඉතින් මේක ඉතින් අර ටිකක් කාටවත් බලන්න කියලා මම දෙන්නම්. හරිද මේ වීඩියෝ කාරී මොකක් හරි විදියකින් දෙන්න සලස්සන්නම්. ඉතින් අදට මම මෙතනින් නවත්තනවා. මේ ගොඩාක් සෑහෙන වැදගත් කොටස් ටිකක් කෙරුණා. මේ නේ සියකිකේ කියන එක කෙරුණා. හරිද? කෙමිකේ කියන කලා මේ ඒකම ජිදෝසි තදෝසි ඒ ටිකක් බලන්න හරි බලා ගන්න හරි නේ මොනාරි ප්‍රශ්න තියලාද මම මෙතනින් නවත්තනවා පන්තිය මේ කතා කරන්න තියෙනවා ඔයාලා කවුරුත් කතා කරන්නේ නැහැ හරිද මේ මේ නනි කත්තර අනස්ති කරසයි චුට පැහැදිලි කරමු උගලා මම එදා හිටපෑ මට කවුරුත් මතක නැහැ එන්ට්‍රි විභාග කරන්න ඉන්නවද මෙතන ලබන අවුරුද්දේ බලාපොරොත්තු වෙන අය ඔව් සෙන්සර්. හරි රයිට් ඕකේ ඔව් සෙන්සර්. මේ හරි ඔක්කොම එන්ට්‍රි කරන අය තමයි ඉගෙන ගන්න හරිද ඉතින් මේමයි එන්ට්‍රි කියන එක සෑහෙන වටිනාකමක් තියෙනවා ජපානයේ පුළුවන් තරම් මේ විභාගේ ලංකාවේදී කරගෙන යන්න බලන්න එන්ට්‍රි කියන එක මේ ඔයගොල්ලෝ ගොඩක් අය සමහරට මේ රැකියාව වලට යනවා නම් එන්ට්‍රි කරගත්ත තරමට සෑහෙන ජයග්‍රහණයක් කරන්න පුළුවන් මේ සමහර ඔයගොල්ලෝ ඔය ලක්ෂ ගණන් 30 35 ගෙවුනානේ මේ එන්ට්‍රි කරගෙන මම දන්නේ මගේ ඉගෙන ගත්ත ළමයි හිටියා අපිට IT පැත්තෙන් එන්ට්‍රි ඉගෙන ගත්තා ඒගොල්ලෝ තනියම එන්ට්‍රි කරගත්තා කියලා ජපාන් සමාගමකට ලියලා සත්‍යයක්වත් කියවලා තිබ්බේ නෑ මේ කෙලිම රැකියාව හොයාගත්තේ ළමයි මාත් එක්ක මගෙන් ඉගෙනගෙන තිනවා ජපානයේ ඉඳගෙන මේ ඉතින් මේ හරිද මේ ඉතින් පුළුවන් තරම් එන්ට්‍රි කරගත්තා නම් ඔයාලට ඒ යම් කිසි දෙයක් කරගන්න පුළුවන්
එහෙනම් මේකෙදි පුළුවන් තරම් ඉගෙනගෙන යන්න බෑ. විභාගේ පාස් කරලා යන්න ජේ.පී. ටික සෑහෙන වටිනාවක් තියෙනවා. මේ ඉතින් තව දවස් දෙක තුනක් කරනවා. ඉතින් උඹලා තීරණයක් ගන්න එනවා නම් ක්ලාස් එකට මට දැනුවත් කරලා එන්න. එක්කෙනෙක් උනත් කරනවා. මේ හරි එහෙනම් මේ මොන හරි අහන්න දෙයක් තියෙනවා WhatsApp කරන්න ඕනම වෙලාවක ඕනම දෙයක් මට ඕනම දෙයක් අහන්න මට WhatsApp කරන්න කලින් ටිකක් මම දැස්සෙන්න බෑ උගන්නන්න මේ පැයකට අද පන්ති පටන් ගන්න ඉස්සලා වුණත් කමක් නැහැ මේ ගැන විස්තර කරන්න කියලා දැම්මොත් පැය භාගයට ඉස්සලා මට පොඩ රෙඩි වෙන්න පුළුවන් එහෙනම් අරිගතෝ නේ මිනසන් කිටි කුරිත අරිගතෝ නේ මේ මොන අහන්තිනවද මේ එහෙනම් මම මෙතන නවත්තනවා මේ රයිට් ඔකේ එන ඊළඟ ආයිත් සිකුරාදා නේ තියෙන්නේ සිකුරාදා එන්න පන්තියට හරි ආදාම